ඔයාලා ෆොටෝ ෂූට් කරනවා කියලා කරන් යන්නේ ස්පා එකක්ද? නැත්තම් ගණිකා නිවාසයෙන්. කොල්ලොන් ඇයි චූන් කරන්නේ? ඈ? චූන් කරන්නේ? චූන් කරන්නේ. චූන් කරනවා නෝ මේ පොඩ්ඩක් ඇක්ෂන් එක දාලා වෙන්න අර මේ අල්ලලා. එහෙම නෙමෙයි. මම කැමති නෑ අර කොල්ලොන්ගේ මොනවා විදිහට කෙල්ලන්නේ. ඒ කියන්නේ කොළු සීන් වල ඉන්න කෙල්ලන්න මම කැමති නෑ. ඒ හරි. ඇත්තට කිව්වේ ලෙස්බියන් සීන් එකක් තියෙනවා කියලා මට ආරංචියක් ආවා වගේ මම දැක්කා Facebook එකේ ෂෙයා වෙනවා වගේ වීඩියෝ එකක්. ආගර පොඩි ෂෝට් කල්සමක් ඇඳගෙන ඉන්නේ. මේ ටැටු එකක් ගහගෙන මොකද? දිල් के कादल से लगा दे ඉතින් එක්ස් ඔයාට හම්බෙලා තියෙන මොන සැපද වැඩිද? එහෙම සැපක් හම්බෙලා නැහැ තාම. කවදාවත් සැපක් හම්බෙලා නැහැ. හා? නැහැ. මෙයා බඳින්න අදහසක් නැහැ. මෙයාගේ දෙන්න එකම අරුණයි. හැමදාම කෙල්ලොත් එක්ක ලෙස්බියන් සීන් එකේ අර කෙලි සීන් එකේ ඉන්න සීන් එකනේ. අයියෝ දැන්. ඒක නිදහස් නේ යාළු. ඒක අතකට ඒක නිදහස්. නිදහස් නේ. කෙල්ල සීන් නිදහස් නේ. හැම එකේම අයියා අර දික් කරගෙන ඉන්නේ හරි අමාරුයි. මන් දන්නේ නැහැ. මං ඉන්න විදිහ වෙන්නද? අනේ ඇත්තටම කොල්ලෙක් වගේද මට දැන් ඒකමයි හිතේ. ඇත්තටම පොඩ්ඩක් කොල්ලෙක් වගේද ඒක කැමරාව ඉස්සරහා. ඔයාලා දෙන්න විතරයි හැබැයි කිව්වේ. රියැක්ෂන් එකක් දාලා පෙන්නන අර නිකන් අර අමුති ඉදිරින් නිකන් අර කටින් හිනාලා කැමරා දිහා ගල්ල. ඔයා දැන් අවංකවම ඇත්ත කිව්වා නම් ඔයාට hina යන්නේ නැහැ. හරිද? අවංකවම බොරු කිව්වා නම් ඔයාට hina යනවා. ඔයා හිනස්සනව නෑනේ. වෙල්කම් ටු ද හෂිය බ්‍රෝ. අද අපිත් එක්ක සෙට් වෙන්නේ රිතු කියලා TikTok එකේ ගොඩක් කොටන ඇඳලා කොල්ලන්ට යට ඇඳුම් පෙන්නන චරිතයක්. ඉතින් මේ එයා තමයි අද මෙතන ඉන්නේ. මේ ඉන්නේ රිතු. ඉතින් රිතු මේ මොකද වෙන්නේ මේ දවස්වල? ඉන්නවා වැඩ ටික කරගෙන. මොන වැඩද කරන්නේ? ෆොටෝ ෂූට් කරනවානේ. හරි. ෆොටෝ ෂූට් වලට කලින් අපි ඔයා දන්නේ රිතු කියලා විතරයිනේ. රිතුගේ අනිත් කෑල්ලක් නැත්නම් තව කෑල්ලක් නැද්ද? රිතු මදුෂාන. රිතු කියන්නේ කොහින්න කෙල්ලෙක්ද? ගමද? ඔව්. මං ගාල්ලා. කියන්නේ ගමේ කෙල්ලේ. ගම කෙල්ල. දකුණේ කෙල්ලේ. දකුණේ කෙල්ල. දකුණේ කෙල්ල කොළඹට එන්නේ කොහමද? ෆොටෝ ෂූට් වලට. ෆොටෝ ෂූට් වලට. නැතුව වෙන රස්සාවක් කරන්න නෙමෙයිද? ඒතර ගොඩක් කට්ටිය කියන ඔයා අමුතු චරිතයක් කියලා. හරිද? එක එක දේවල් කියනවා. එක එක මත දෙනවා. හරිද? දැන් ඔයා කියන්නේ ඔයා ගමේ ඉඳලා කොළඹට එන්නේ ජොබ් එකක් කරන්න නෙමෙයි ෆොටෝ ෂූට් වලට. ජොබ් එක විදියට කරන්නේ ෆොටෝ ෂූට්. ඇත්තටම ওই ෆොටෝ ෂූට් එකේදී ඔයාලා ෆොටෝ ෂූට් කරනවා කියලා කරන් යන්නේ ස්පා එකක්ද? නැත්තම් ගණිකා නිවාසයෙන්. ඒක ස්ටුඩියෝ එක. ඇයි ඔච්චර කොට නැද්ද? දැන් මේ මෙතන කොට නැන්දලා නැහැ. හරිද? ඇයි කොල්ලන්ට පෙන්නන්නේ නැද්ද? එහෙම කාටවත් පෙන්නන්නේ නැහැ. ඔයා කෑල්ල කියලා හිතන්නේ. ඔව් මම කෑල්ල. කෑල්ල? ඔව්. ඒ කියන්නේ ඔයාගේ සම්පූර්ණ නැහැ. කියනවා සම්පූර්ණ නැති කෙල්ලේ. නෑ. ඒ කියනවා සම්පූර්ණ කෑල්ල. සම්පූර්ණ කෑල්ල. සම්පූර්ණ කෑල්ල. ඔයාට දැන් වයස කීයද? 19. හරි රිතු කිව්වා දැන් ගාල්ලේ ඉඳලා කොළඹට එන්නේ ෆොටෝ ෂූට් වල ඇඩ් කරන්න ඒවට එන්නේ කියලා නේ. අයිය අර නිකන් කොල්ලොන් මේ නිකන් මේ බදාගෙන නිකන් අර පොඩි සීන් එකේ අර කිස් කරන සීන් දෙන්නේ නිකන් මේ කොල්ලොන් ඇයි චූන් කරන්නේ? හා? චූන් කරන්නේ? චූන් කරන්නේ. චූන් කරනවා නේ මේ පොඩ්ඩක් ඇක්ෂන් එක දාලා වෙන්න අර මේව අල්ලලා. එහෙම නෙමෙයි. එහෙමනේ මම දැක්කා අර එක කොල්ලෙක්ගේ කරඩ අත දාලා පොඩක් අර කිස් කරන්න යනවා. ඒ කියන්නේ කිස් නෙමෙයි ඒකට කියන්නේ ලිප් කිස් කරන්න හදනවා වගේ ෆොටෝ එක. මේ ෂූට් එක. මොකද ඇයි එහෙම කරන්නේ නැත්තේ? මේ ෂූට් එකක් නේ. ෂූට් එකේ ලැජ්ජ නැද්ද? අයවන. ඇයි ලැජ්ජ නැත්තේ? ලැජ්ජාවක් නෑ. ඒතකොට ඔයා දැන් ඔයාගේ දේවල් කරන නිසා ගෙදරින් ඔයාට මොකුත් කියන්නේ නැද්ද? නෑ. රිතු මේ වෙනකොට කොල්ලෝ කී දෙනෙක් යතින්? අතවරයට ලක් වෙලා තියනවද? අමාරු වෙලා තියනවද? එහෙම වෙලා නෑ. කවදාවත් නෑ. කවදාවත්. හරි. කොල්ලෙක් ඉන්නවද? නෑ. නෑ. අට බැර. මටද? ඔව්. මට ආයේ කොල්ල වෙන්න තිබ්බා. මම පොඩ්ඩක් කොට වැඩි. කොටයි හොඳයි. කොටයි හොඳයි කියන්නේ මම කොටයිට කැමති නෑ. ඒ කියන්නේ මම කැමති පොඩ්ඩක් අර ඒ කියන්නේ සුදු නැති වුණත් ලස්සන දෙන්න කෙල්ලෙක්ට කැමති. ලස්සන කියන්නේ අර මම ඒ කියන්නේ මම කැමති නෑ අර කොල්ලොන්ගේ මොනවා විදිහට කෙල්ලන්නේ.
ඒ කියන්නේ කොළු සීන් වල ඉන්න කෙල්ලන් මං කැමතියි. ඒ හරි. ඇත්තට කිව්වේ. නෑ ඉතින් බලන්න මේ හරි මේ වීඩියෝ එක දකින්න කෙනෙක් ඉන්නවා නම් මෙයා කොළු සීන් වගේ පේනවා නම් පල්ලෙන් මට කමෙන්ට් එකක් දාන්න. කොළු සීන් වගේ පේනවා නේද? හරිද? නෑ ඉතින් ඔයා කොළු සීන් වගේ පේනවා නම් එයාලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. නැත්තම් අවුලක් නෑ. සිරාවද නැතරම් කොළු සීන් එකක් පේනවද? නැත්තම් කොළු සීන් නැත්තේ. අනේ බොරු. ඔව්. මේ ටැටු එකක් ගහලා දෙනවද? दिल के कादल थे दादा ඉතින් X මොකද්ද ගහ X එක්ද X boyfriend ආයන ආතල් එකට ගන්න එක්කෙනෙක් වා නෑ ඒක ඉතින් බ්‍රේක් අප් වුණා සර්ප්‍රයිස් කරන්න ගිහින් මං සර්ප්‍රයිස් කළා ඉන්නේ ඔයා අයින් වුණා ඔව් ඇයි එයාගෙන් හම්බෙන සැප මදිද මං අයින් වුණා එයා අයින් වුණා ඔව් අයියන්නේ ඔයාගෙන් හම්බෙන යාට සැප මදි නිසා එයා ඔයා අතහැරියා සැපක් නෙවෙයි මන් දන්නේ නැහැ කොහමරි මගේ ඔයාගේ මොන සැපද කියන්නේ මන් දන්නේ නැහැ මන් දන්නේ නැහැ සැපක් කරේ සැප කියන දේවල් ගොඩක් තියෙනවා හරිද ඔයා කියන්නේ මොන සැපද අදහස් කළේ නැහැ ඔයාට හම්බෙලා තියෙන මොන සැපද වැඩි එහෙම සැපක් හම්බෙලා නැහැ තාම කවදාවත් සැපක් හම්බෙලා නැහැ හා නැහැ අම්මගෙන් තාත්තගෙන් තාත්තගෙන් සැපක් හම්බෙලා කොල්ලගෙන් සැපක් හම්බෙලාව නැහැ නැහැ චොකලට් එකක් අරන් දීලා නැහැ නැහැ හරි දවාගෝ කොළඹට ඇවිල්ලා එන්නේ මේ ෆොටෝ ෂූට් එකක් කරන්න කියලා නේ හරි ෆොටෝ ෂූට් එක කරන්න එන අතරතුරදී මේ වගේ අයියෝ මේ හොට් ෂූට් වලට ඉන්නේ හොට් සීන් වල මං හරි හොට් නේ හොට් ඔයාට වයස කීයද 19 කිව්වනේ 19ට හොට් ගර්ල් කෙනෙක් ඔයා හිතන්නේ හොට් සීන් එකෙන් ඔයාට කවදාද තැනකට යන්න පුළුවන් කියලා ඔව් මං හිතනවා ඉතින් ඔයා වයසට යනවා වයසට යද්දී ඉතින් බෑ පුළුවන් කාලේ හොට් විදියට ඉන්න ඕනේ. ඔයත් ඇවිල්ලා අර ලංකාවේ ඉන්නවා ප්‍රසිද්ධ චරිතයක් හොට් සීන් වලටම ඉන්න. එයා වගේද ඔයාත්? නම කියන්න බෑ කෙනාගේ. නම කියන්නේ නැහැ. එයා ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක්. එයා ඉස්සර Facebook live ඇවිල්ලා එයාගේ නිර්වද පෙන්නනවා. යට ඇඳුමේ පාව පෙන්නනවා. ඔයත් ඒ වගේ හොට් සීන් වලට ඉන්න කැමතිද? එහෙම අදහස් කරන්නේ නැහැ මම. හරි. අදහස් කරන්නේ නැහනේ. ඔයාගේ නම කොල්ලෙක් නෙමෙයි කියලා. කොල්ලෙක් නෙමෙයි. කොල්ලෙක් නෙවෙයි කෙල්ලෙක් නේ. මම දැකලා දෙනවා කෙල්ලොත් එක්ක විතරයි ඉන්නේ. හරිද? ඔයා කෙල්ලෝ සීන්ද? නෑ. දැන් කොල්ලොන්ගේ දෙන කොළු සීන්. ඔයා කෙල්ලෝ සීන්ද? නෑ නෑ. හා? ලෙස්බියන්ද? නෑ. පොඩි ලෙස්බියන් සීන් එකක් තියෙනවා කියලා මට ආරංචියක් ආවා වගේ මම දැක්කා Facebook එකේ ෂෙයා වෙනවා වගේ වීඩියෝ එකක්. ඔයාගේ පොඩි ෂෝට් කලිසමක් ඇඳගෙන ඉන්නේ. එතනදී පොඩි ටික් මාක් එකක් දාලා පෙන්නනවා මෙයා කොල්ලෙක් කියලා. අයියේ එහෙම මොකක්ද ඒ සීන් එක එතන. එතනයි එහෙම පේන්නේ කොල්ලන්. ඒක දන්නේ නැහැ පේන විදිය මිනිස්සුන්ට පේන විදිය මම වෙනස් කරන්න බෑ නේද? මිනිස්සුන්ට පේන විදිය නැත්නම් ඇත්තටම අත්තර මේ අර කියන්නේ අර ට්‍රාන්ස්ලේෂන් කෙනෙක්දවත් එහෙම වෙනස් වෙලා අපිට හොයාගන්න බැරුවත් දන්නේ නැහැ නේ. ID කාඩ් එකෙන් තියෙනවද? තියෙනවද? අනේ ඔව් තියෙනවා. මම ගර්ල් කෙනෙක්. ඔප්පු කරන්න පුළුවන් නේ? ඔප්පු කරන්න පුළුවන්. හරි. ඉතින් රිතු දැන් ඔයා කිව්වා ඔයා ඉන්නේ ෆොටෝ ෂූට් එකකට කියලා. ෆොටෝ ෂූට් වලට එන්නේ කියලා වැඩ කරන්නේ. එතකොට දැන් ඔයා මේ වගේ රසාවක් කරනකොට ඔයාලා ගෙදරත් අවුලක් නැහැ කියලා කිව්වා. ඔයාට දැන් මේකෙන් ඔයාට හොඳ අනාගතයක් තියෙනවා කියලාත් කිව්වා. කවදාද හරි බඳින කොල්ලා කිව්වොත් එහෙම මේක නවත්තපන් කියලා නවත්තනවාද? එහෙමයි බඳින කොල්ලා කියන්නේ බඳින්න අදහසක් නැහැ. එහෙම ආදරයක් හම්බුනොත් බලන්න කිව්වේ. මෙයා බඳින්න අදහසක් නැහැ. මෙයාගේ දෙන්න එකම අරුණයි. හැමදාම කෙල්ලොත් එක්ක ලෙස්බියන් සීන් එකේ අර කෙලි සීන් එකේ ඉන්න සීන් එකනේ. අයියෝ දැන්. ඒක නිදහස් නේ යාලු. ඒක අතකට ඒක නිදහස්. නිදහස් නේ. කෙල්ලෝ සීන් නිදහස් නේ. එහෙම සීන් එකක් නෑ. කියන්නේ කෙල්ලෝ සීන් නිදහස් නේ. ඒ කියන්නේ කෙල්ලොත් එක්ක ඉඳි නිදහස් නේ. නිදහස්. අර කොල්ල එක්ක බැඳලා ඉන්නට ඒ නිදහස් නේ. මං හිතනවා. ඒ කියන්නේ එතනින් ඔප් වෙනවනේ ලෙස්බියන් කියලා. ලෙස්බියන් කියලා නෙමෙයි මං අදහස් කළේ. තනියම ඉන්නකොට නිදහස් කියලා. වයසට ගියාම බලා ගන්න කවුරුත් නැහැ. ඒගන ඉතින් මන් දන්නවා. හරි. ඔයාගේ මම මෙහෙම දෙයක් අහන්නද? ඔයා අර TikTok එකේ ඔයාට ගොඩාක් කොල්ලෝ බැලලා කමෙන්ට් දාන්නේ හරියද? ඔව්. ඔයා අර නිකන් අර හැම එකේම අය අර නිකන් අර දික් කරගෙන ඉන්නේ හරි අමාරුයි. මන් දන්නේ නැහැ. මං ඉන්න විදිහ වෙන්නද? අර ඔය පොඩක් අර hina පොඩක් අර පොඩි ඇක්ෂන් එකක් දාලා පෙන්නන අර ඔයා නිකන් අර අමුතු ඉදිරින් නිකන් අර කටින් hinaලා කටින් අර කැමරා දිහා බලලා දැන් නම් කොළු සින්නක් පේනවා ඇත්තට. අනේ ඇත්තටම කොල්ලෙක් වගේද මට දැන් ඒකමයි හිතේ. ඇත්තටම පොඩ්ඩක් කොල්ලෙක් වගේද ඒක කැමරාව ඉස්සරහා. ඔයාලා දෙන්න විතරයි හැබැයි කිව්වේ.
රිතු ඔයා TikTok එකේ අමුතු ලයින් දෙන්නේ කොල්ල ෆෝම් කරන්නද නැත්තම් අංකල්ලාට වෙන්නද? ෆෝම් වෙන කෙනෙක් ෆෝම් වෙයි ඉතින් මම කරනවා. ඔයා කියන්නේ මොන ෆෝම්ද කියන්නේ? ෆෝම් වෙන කෙනෙක් ෆෝම් වෙයි මම කරනවා. මොනවාද ඔයාට ෆෝම් කරන්න ඕනේ කොල්ලන්? ෆෝම් වෙන්න තියෙන හැම විදියෙම ෆෝම් වෙන්න මම කරනවා. එහෙම කැමති? ඒක ඔයාගේ ඒ කියන්නේ ඔයා එහෙම හිතලා කරන්නේ නේද? එහෙම හිතලා නෙවෙයි එහෙම වෙනවා නම් කියලා වෙන්න. ඔයා හිතනද ඔයා කරන දේ හරි කියලා? මම කරන දේ මට හරි. ඔයාට හරි. ඔව්. ආයි කියන්නේ අනිත් මිනිහා කොහොමද දැක්කත් අවුලක් නැහැ. ඔයා කරන දේ ඔයාට හරි නා. ඔව් කොහොමද ඒක විශ්ය? අවුලක් නැහැ නේ. හරි. අර කැමරාව දිහා පොඩ්ඩක් බලන් ඉන්න. එක විදිහට බලන් ඉන්නවට බලන් ඉන්න බලන් කියලා බලමු. ඔව් පුළුවන්. බලන් ඉන්න. පුළුවන් බලන් ඉන්න. බලන් ඉන්න කැමරා කියන්නේ ඔයා සාමාන්‍ය ෆොටෝ ෂූට් කරන කෙනෙක් නෝ බලන් ඉන්න ඕනේ. බලන් ඉන්න. මගේ දිහා බලන්න ඔය කැමරාව දිහා. ඔයා දැන් අවංකවම ඇත්ත කිව්වා නම් ඔයාට hina යන්නේ නැහැ. හරිද? අවංකවම බොරු කිව්වා නම් ඔයාට hina යනවා. ඔයා හිනස් වෙනව නේද? මං හිනස් වෙන කියන්නේ ඔයා බොරු කියලා දින් මෙච්චරලා. සමහරවිට මම කාටවත් බොරු කියන්නේ නැහැ. බොරු කියන්නේ. ඇත්ත කියලා වැරදුනා. ඉතින් කියන්න තියෙන මෙච්චරයි. මේ වීඩියෝ එකේදී රිතුගේ නිර්වත මාකට් කරන්නවත් එහෙම නැතුව රිතු ගැන වැරදි කියන්නවත් රිතුව ලැජ්ජ කරන්නවත් මම මේ වීඩියෝ කරේ නෑනේ. එහෙම කරේ නෑනේ. මම කරේ නැහැ. මම කරේ නෑ. මේ වීඩියෝ එක නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම රිතුවට කැමති කොල්ලෝ කෙල්ලෝ අංකල්ලා ඉන්නවා නම් මේ වීඩියෝ එක. කොල්ලෝ නෙමෙයි. කොල්ලෝ ඉන්නවනම් ඉතින් try කරන්න. මගේ වෙන්න පින තියෙනවා. එතකොට කෙල්ලොන්ට ෂෙයා කරන්න එපා කියලා කියන්නේ. ෂෙයා. අමතක වුණා. මෙයා ලෙස්බියන් සීන් එකේ ඉන්න නිසා කෙල්ලෝ මේ වීඩියෝ එක ෂෙයා කරන්න එපා. කොල්ලෝ විතරක් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අංකල්ලාට අවස්ථාව. ලෙස්බියන් නෙමෙයි. අංකල්ලාට අවස්ථාව තියෙනවා ෂෙයා කරන්න. ෂෙයා කරන්න. අංකල්ලා. try කරන්න බොයිස්ලා. අංකල්ලා. ඕන කෙනෙක් ෂෙයා කරගන්න try කරන්න. දවාගේ කෙල්ලෝ විතරක් ෂෙයා කරන්න එපා කියලා. නෑ. දවා කිව්වනේ. නෑ. ඉතින් ඒ වගේම තමයි ඔයාලා තාමත් මගේ හෂියා බ්‍රෝ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහින් subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක අමතක නොකර click කරන්න. එහෙනම් අද මම යනවා ඔයාලා හැමෝටම ජය වේවා.